ඒකාබද්ධ යතුර composite key. හරි ඔන්න දැන් මම පොඩි ඇක්ටිවිටි එකක් කරනවා. මේක හොඳට බලා ගන්න. චුටි වැඩක් කරන්න යන්නේ පොඩි වගුවක්. දැන් ඔන්න මම පුතේ වගුවක් මේන්ටේන් කරගෙන යනවා ආයතනයක සේවකයින්ගේ පැමිණීම සටහන් කරන්න. හරි ආයතනයක සේවකයින්ගේ පැමිණීම සහ පිටවීම සටහන් කරන්න ඇටෙන්ඩන්ස් එක මාක් කරගන්න. හරි මේ වගුවේ තියෙනවා ශේෂ්ත්‍ර ටිකක් මෙහෙම employee ID date in time out time. හරි මෙන්න මේක තමයි වගුව. හරි මම නිකන් employee වගුවක් දාගන්නම් මෙතන. ඒකේ තියෙනවා employee ID. හරි ඔන්න employee ID එක E01 නිමල් E02 සමන් E03 කමල්. හරි ඔන්න සේවකයෝ තුන්දෙනෙක් ඉන්නවා නිමල් සමන් කමල්. හරි දැන් ඔන්න අද දවස ගමුකෝ අද 27 නේ. හරි 27 27 වෙනිදා උදෙන්ම එනවා උදේ 8:05 විතර වෙද්දි එනවා නිමල්. ඇවිල්ලා ඔන්න ෆින්ගර් ප්‍රින්ට් එක තියෙනවා. හරි එතකොට දැන් ෆින්ගර් ප්‍රින්ට් එකක් තිබ්බ ගමන් මොකද වෙන්නේ? උදේට ෆින්ගර් ප්‍රින්ට් එක තියද්දි මේක රෙකෝඩ් එකක් අලුතෙන් වදිනවා. හවසට ෆින්ගර් ප්‍රින්ට් එක තියද්දි ඒකෙම අවුට් එකට වෙලාවක් ඇඩ් වෙනවා. ඔහොම තමයි සාමාන්‍යයෙන් වැඩ කරන්නේ මේක. හරි. හරි දැන් ඔන්න මොකද කරන්නේ? නිමල් උදෙන්ම ඇවිල්ලා ෆින්ගර් ප්‍රින්ට් එක තියෙනවා 8:05ට. මෙතෙන් මොකක් දෙන්නේ? නිමල් තියන ෆින්ගර් ප්‍රින්ට් එක. employee ID එක එන්නේ E01. date එක 2:27 කියලා ගමුකෝ. හරි. in time එක 8:05 am. හරි. right. ටිකක් වෙලා යද්දි කමල් එනවා. 8:15ට විතර වගේ කමල් එනවා. එතකොට මොකද වෙන්නේ? කියන්න. E03 දිනය අද දිනේමයි 8:15ට යාවේ. 8:15යි am. right ඔන්න 8:25ට විතර වගේ සමන් එනවා. හරි ඊළඟ රෙකෝඩ් එක හයියෙන් කියන්න. E02 දිනය අද දිනේමයි 8:25යි. හරි හවසට යන වෙලාව. කමල් යනවා ටිකක් කලින්. කමල් 4:08 විතර යනවා. එතන මොකද වෙන්නේ? කමල් ෆින්ගර් ප්‍රින්ට් එක තිබ්බ ගමන් E03 එකේ අවුට් ටයිම් එක 4:30 pm වුණා. පැහැදිලි? right. ඊට පස්සේ යනවා නිමල්. නිමල් යනවා 4:45ට විතර. එතකොට E01 ගේ අවුට් එක 4:45යි. 5යි කාලට විතර යනවා සමන්. මෙතෙන්ද 5යි කාල කියලා ආවා. හරි ඔන්න එක දවසක් ඉවරයි. ඔන්න පහවදා උදෙන් මේනවා කමල්. 7:45ට විතර කමල් එනවා. කියන්න මොකද වෙන්නේ? කමල් එනවා 7:45ට. E02 පහවදා 2:28 7:45යි am. ඊට පස්සේ උන නිමල් එනවා 8 විතර වෙද්දි. E01 0.2:28 එයා එන්නේ 8ට. 8යි am. සමනුත් එනවා සාමාන්‍යයෙන් 8:00 විතර වෙද්දි. සමන් නෙමෙයි. කමල්. කමල් එනවා 8:00 වෙද්දි. එහෙනම් E03 2:28 8:30යි am. මෙයා යනවා ඉස්සල්ලාම 5ට විතර යනවා E01 5යි pm. E02 යනවා 5:05ට විතර. මෙයා අන්තිමට 5:30ට විතර යනවා. හරි. ඔන්න ඔය විදිහට පුතේ ඉතින් පහවදත් එහෙම වෙනවා. 3 වෙනි මාසේ පළවෙනිදා, දෙවෙනිදා ඔය විතර දැන් ඔන්න මේ සේවකයන්ගේ විස්තර ටික වැටෙනවා. හරි.
දැන් මේකේ තියෙන එක රෙකෝඩ් එකක් මට අනන්‍යව හඳුනා ගන්න ඕන නම් මෙන්න මේ රෙකෝඩ් එක මට අනන්‍යව හඳුනා ගන්න ඕන නම් මම පාවිච්චි කරන්නේ මොකක්ද? මේ රෙකෝඩ් එක තමයි මට දැන් හඳුනා ගන්න ඕන. ඔය හඳුනා ගන්නවා කියන එක මෙහෙම මම කියන්නම්කෝ. සර් මෙන්න මේක මෙහෙම වෙන්න ඕන කියලා කිව්වට පස්සේ ආයෙ වෙන කිසිම රෙකෝඩ් එකක් එහෙම ඒව නැති වෙන්න ඕන. උදාහරණයක් මේකට. employee ID එක E01 කිව්වහම ආයෙ එහෙම ඒවා තියෙන්නේ එකයිනේ. වෙන ඒවා නැහැනේ එහෙම. එහෙනම් ඔන්න මට නිමල්ව හඳුනා ගන්න ඕන නම් employee ID එක E01 කියලා අපිට කියන්න පුළුවන්. හරි. ඒ වගේ මේ රෙකෝඩ් එක මේ 8:15 කියලා කියන්නේ මොකක්ද? මේක හඳුනා ගන්න ඕන තනියම. මොන ශේෂ්ත්‍රයේද පාවිච්චි කරන්න පුළුවන්. හොඳට බලන්න. employee ID එකෙන් පුළුවන් කියන කට්ටිය. employee ID එකෙන් පුළුවන්. employee ID එක නම් මම කියන්නේ employee ID එක E03 කිව්වහම මේකට අදාළව එච්චරයි තියෙන්නේ. ද නෑ ඇයි මේ තව එකක් තියෙනවා. එහෙනම් ඒකෙන් පුළුවන්ද? බෑ. ආයෙ මොනවද තියෙන්නේ? date එක දිනය දෙවනි මාසේ 27 කිව්වහම ඒක විතරයි තියෙන්නේ. ද නෑ. ඊළඟට වෙලාව 8:15 මේ ටිකේ නම් පුළුවන්. ඉතින් එහෙම වුණොත් එහෙම 8:15ට වෙන එකට එන්න බැරි වෙනවා. එහෙමත් බෑනේ. මේකේ 8:15 වදින්න පුළුවන් වුණා. වෙලාවෙන් කොහොමවත් බෑ. 4:30 කොහොමවත් බෑ. හරි. ඒ කියන්නේ ඉස්සරහට එන දත් එකවත් ඒක තියෙන්න බෑ. දැන් මේක එහෙම නෙමෙයි. E03 කියන්නේ කමල් නම් අලුතෙන් එන එක්කෙනෙක්ට E03 තියෙන්න බෑ. කොහොමවත් තියෙන්නේ නැහැ. හැබැයි මේක නෙමෙයිනේ තින්නේ. තියෙන්න පුළුවන්. හරි. එහෙනම් කොහොමද කියන්නේ? දැන් මෙහෙම එක්ක ඒතර අඳුන ගන්න බෑ. ද හරි. මේකට උත්තරේ දෙන්න. මොකක්ද මේ 8:15 කියන්නේ? වෙලාවක්. මොන වෙලාවද? ආපු වෙලාව. කවුද? කවුද? හරි මෙහෙමයි. E03 කියන employee ආපු වෙලාව කිව්වොත් අඳුන ගන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? E03 කියන employee ආපු වෙලාවල් තව තියෙනවා. එහෙනම් තව ටිකක් කියන්න. තව ටිකක් ඒක තව විස්තර කරන්න. E03 employee දෙවනි මාසේ 27 ආපු වෙලාව. දැක්කද? එහෙනම් දැන් මේ ආපු වෙලාව in time කියන එක පැහැදිලි කරගන්න අනන්‍යව හඳුනගන්න මොන ශේෂ්ත්‍රද මට පාවිච්චි කරන්න ඕනේ? E03 employee මෙන්න එකයි. මෙයාව පාවිච්චි කරා. දෙවනි මාසේ 27 මෙයාවත් පාවිච්චි කරා ආපු වෙලාව. අනිත් අයටත් ඇප්ලයි කරලා බලමු මේක. E02 employee දෙවනි මාසේ 28 ආපු වෙලාව කිව්වොත් එකයි නේද තියෙන්නේ. ආයෙ හැම වෙලාවල් ගොඩක් නැහැනේ එකයි තියෙන්නේ. E01 employee දෙවනි මාසේ 28 ගියපු වෙලාව. එකයිනේ තියෙන්නේ. දැන් තේරෙනවද මේ දෙකම පාවිච්චි කරලා මට දත්තයක් අනන්‍ය හඳුනා ගන්න පුළුවන්. අන්න එහෙම එකට තමයි අපි කියන්නේ ඒකාබද්ධ යතුරක් කියලා.